ඉතින් අපි මේ විග්‍රහය පටන් ගමු හැමෝගෙම ඔළුවේ තියෙන ඒ ලොකු ප්‍රශ්නෙන්. ඇත්තටම ලෝකේ තවත් මහා යුද්ධයක් දිහාටද මේ ඇදිලා යන්නේ? එහෙම නැත්නම් මේකද අපිට ඒ මහා විනාශය නවත්ත ගන්න තියෙන අන්තිම අවස්ථාව? හොඳයි, අද අපි දකින්න මේ ගිනි පුපුරු මේවා එක රැයකින් ඇතිවෙච්ච දේවල් නෙමෙයි. නෑ, මේක දශක ගාණක් තිස්සේ සෙවණැලි අස්සේ හැංගිලා තිබුණු නොපෙනෙන ගැටුමක හරිම භයානක ප්‍රතිඵලයක්. ඉතින් මේ නොපෙනෙන ගැටුම ඒකට නමක් තියෙනවා. ඒක තමයි සෙවණැලි යුද්ධය. එහෙම නැත්නම් ෂැඩෝ වෝර් කියන්නේ. දැන් මේකෙදි වෙන්නේ රටවල් කෙලින්ම යුද ටැංකී ගුවන් යාන අරගෙන මූණට මූණ සටන් කරන එක නෙමෙයි. ඒ වෙනුවට යාලා තිරේ පිටිපස්සේ ඉඳන් වෙනත් කණ්ඩායම් එහෙම නැත්නම් සයිබර් ප්‍රහාර රහස් මෙහෙයුම් වගේ දේවල් පාවිච්චි කරලා තමයි තමන්ගේ සටන ගෙනියන්නේ. මේ ඉරානයයි ඊශ්‍රායලය අතර තියෙන සත්‍රුකම එක මුල හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි. බලන්න, එක පැත්තකින් ඊශ්‍රායලය දකින්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තමන්ගේ පැවැත්මටම තියෙන ලොකු තරජනයක් විදිහට. අනිත් පැත්තෙන් ඉරානයේ ඊශ්‍රායලය කියන රාජ්‍යයක් තියනවා කියන එකවත් පිළිගන්නේ නැහැ. ඉතින් මේ කොහෙත්ම ගැලපෙන්නේ නැති අදහස් දෙක නිසා අවුරුදු ගාණක් තිස්සේ මේ සටන සෙවණැලි අතරේ හැංගිලා තිබුණා. හැබැයි දැන් ඒ හැම වෙලේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සෙවණැලි අස්සේ තිබුණ ඒ රහස් ගැටුම දැන් එලිපිට සිද්ධ වෙන විවෘත යුද්ධයක් බවට පත් වෙමින් තියෙන්නේ. මෙච්චර කල් තිබුණු නීති ඒ ඔක්කොම දැන් බිඳ වැටිලා ඉවරයි. මෑතකදී අතරම හිතාගන්නවත් බැරි දෙයක් අපි දැක්කා. මේ ගැටුම කෙලින්ම මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර දක්වාම උත්සන්න වුණා. ඊරානයේ තමන්ගේ ඉතිහාසයේම පළවෙනි වතාවට එලිපිටම ඊශ්‍රායලයට පහර දුන්නා. ඊට පස්සේ ඒකට ප්‍රතිචාර විදිහට ඊශ්‍රායලය කෙලින්ම ඊරානයේ ඇතුළටම ප්‍රහාර එල්ල කළා. මේක තවත් සෙවණැලි යුද්ධයක් නෙමෙයි. මේක තමයි මේ මුළු ගැටුමෙම භයානකම හැරවුම් ලක්ෂ්‍ය. හරි. එතකොට කොහොමද මේ මැද පෙරදිග රටවල් දෙකක් අතර තියෙන ගැටුමක් මුළු ලෝකෙම පටලව ගන්න ගෝලීය යුද්ධයක් වෙන්නේ? ඒකට උත්තරේ තියෙන්නේ ලෝක බලවතුන් මේකට මැදිහත් වෙන විදිහයි. අපි දැන් බලමු මේ මුළු තත්වයේම භයානකම ඒ වගේම තීරණාත්මකම කොටස. මේ යුද පිටිය දිහා බැලුවම පැහැදිලිවම කඳවුරු දෙකකට බෙදිලා තියෙනවා. එක පැත්තක ඉන්නවා ඊශ්‍රායලය, ඇමරිකාව සහ එයාලගේ බටහිර මිත්‍ර රටවල්. අනිත් පැත්තේ ඉන්නවා ඉරානය සහ එයාලගේ නියෝජිත කණ්ඩායම්. හැබැයි මෙතන තියෙන තීරණාත්මකම දේ තමයි රුසියාවයි චීනයයි වක්‍රව වුණත් හරිම ශක්තිමත්ව ඉරානයට සහාය දෙන එක. ඇත්තටම මේ කදවුරු බෙදීලා තියෙන විදිහ දිහා බැලුවම භයානක විදිහට මතක් වෙන්නේ අතීතයේ ලෝක යුද්ධ පටන් ගන්න කලින් තිබුණු රටාවමයි. හොඳයි. තත්වය ගොඩක් නොසන්සුන් තමයි. හැබැයි මේ පුංචි ගිනි පුපුර මුළු ලෝකයම දවාලන මහා ගින්නක් වෙන නම් තව නිශ්චිත කාරණා කිහිපයක් වෙන්න ඕනේ. අපි බලමු මොනවද ඒ කියලා. පළවෙනි එක, රුසියාව කෙලින්ම හමුදායමය වශයෙන් මේකට මැදිහත් වෙන එක. ඒකෙන් නැගෙනහිර කඳවුරේ බලය එක පාරටම වැඩි වෙනවා. දෙවෙනි එක, චීනය අවි ආයුධ හරි හමුදා හරි දීලා ඉලිපිටම උදව් කරන එක. ඒකෙන් මේ යුද්ධයේ ආර්ථික තාක්ෂණික සමබරතාවය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. තුන්වෙනි එක, ඇමරිකාව කෙලින්ම සම්පූර්ණයෙන්ම යුද්ධයට එන එක. එතනින් තමයි බටහිර කඳවුරේ පූර්ණ මැදිහත් වීම තහවුරු වෙන්නේ. අන්තිම සහ භයානකම දේ, මේ ගැටුම මැද පෙරදිගින් එළියට ගිහින් යුරෝපයට හරි ආසියාවට හරි පැතිරෙන එක. බලන්න, මේ හතරෙන් එක වැරදි පියවරක් තිබ්බා ඇති. එකම එක වැරදි තීරණයක් ඇති මුළු ලෝකෙම ආපහු හැරෙන්න බැරි මහා යුද්ධයකට ඇදගෙන යන්න. මේ යුද්ධය වෙන්නේ මැද පෙරදිග වෙන්න පුළුවන්. හැබැයි ඒක බලපෑම දැනටමත් යුද පිටියෙන් එළියට ඇවිත් ඉවරයි. ඇත්තම කිව්වොත් ඒකේ ප්‍රතිවිපාක දැනටමත් ලෝකයේ පුරා ඉන්න අපි හැමෝටම දැනෙන්න පටන් අරන්. මේකේ පළවෙනිම සහ ක්ෂණිකම ආර්ථික බලපෑම අපිට දැනෙන්නේ කොහොමද? තෙල් මිලෙන්. මැද පෙරදිග තියෙන මේ අස්ථාවරත්වය නිසාම ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල දැනටමත් සැලකිය යුතු මට්ටමකින් උඩ ගිහින්. ඒ විතරක් නෙමෙයි, ලෝක වෙළඳාමේ හදවත වගේ තියෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වගේ වැදගත් නාවික මාර්ග අනාරක්ෂිත වෙනවා. ඒක මුළු ගෝලීය ආර්ථිකයටම ලොකු තර්ජනයක්. ඒ හරහා ආහාර, අනිත් බඩු බාහිර ආදී එන සපයුම් මාර්ගවලටත් බාධා ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ ලෝක යුද්ධයක් කියලා නිල වශයෙන් නමක් දැම්මේ නැතත් අපි හැමෝම දැනටමත් ලොකු ගෝලීය අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඉතින් මේ හැමදේම දිහා බැලුවම අවසාන නිගමනය මොකද්ද? විද්වතුන්ගේ මතය නම් පැහැදිලි. ලෝක යුද්ධයක් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. හැබැයි ඒක තවමත් අනිවාර්යයෙන්ම වෙන දෙයක් නෙමෙයි. මේ මොහොතේ තත්ත්වය ගත්තොත් මේක තවමත් මැද පෙරදිගට සීමා වෙච්ච ප්‍රාදේශීය යුද්ධයක්. නමුත් එක වැරදි පියවරකින් මේක ගෝලීය යුද්ධයක් දක්වා වර්ධනය වෙන්න තියෙන අවධානය ඒක හරිම ඉහළයි. ඒක තමයි භයානකම දේ.
එහෙනම් ඇයි මේ තරම් භයානක තත්ත්වයක් තියෙද්දිත් මේක තවමත් තුන්වෙනි ලෝක යුද්ධයක් වෙලා නැත්තේ? ඒකට ප්‍රධානම හේතුව සමහර විට පුදුම හිතෙයි. ඒ තමයි සංයමය. මේ ලෝකේ ප්‍රධාන බලවතුන්, ඒ කියන්නේ ඇමරිකාව, රුසියාව, චීනය, මේ තුන්දෙනාම එකිනෙකා එක්ක කෙලින්ම පූර්ණ පරිමාණයේ යුද්ධයකට යන එක දැනුවත්වම මගහරිමින් ඉන්නෝ. හොඳයි. එයාලා හැමෝම එහෙම කරන්න එකම එක හේතුවක් තියෙනවා. ඒ තමයි න්‍යෂ්ටික යුද්ධයක තියෙන හැමදේම හැමෝවම විනාශ කරලා දාන්න පුළුවන් දැවැන්ත දරා ගන්න බැරි අවදානම. නමුත් අපි මේ හැමදේම අවසන් කරන්න ඕන ඉතිහාසය අපිට උගන්වන බලවත් කවදාවත් අමතක කරන්න හොඳ නැති පාඩමකින්. මහා යුද්ධ බොහෝ වෙලාවට පටන් ගන්නේ හරියටම මේ වගේ පාලනය කරන්න පුළුවන් කියලා හිතන පුංචි ගැටුම් වලින්.